සෞඛ්‍ය පද්ධතිය තුළ සිටින කවුරුන් හෝ රෝගී සත්කාරක සේවාවන් අඩපණවන ලෙස කටයුතු කරන්නේ නම් හෝ මූල්‍යමය වංචා චෝදනාවන්ට ලක්වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කර තීන්දුව తీරන ගත යුතු බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සිදු කරන පරීක්ෂණ සඳහා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත් වීමට බලාපොරොත්තු නොවන බවත් ඒ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පරීක්ෂණ, විනය පරීක්ෂණ යන සියල්ලම වහාම විධිමත් ලෙස සිදු කර අවශ්‍ය තීන්දුව తీරන ගන්නා ලෙසට ඉල්ලා සිටින බවද ඔහු පවසා සිටියා. වැරදි කරන පුද්ගලයන් රැකීමට තම සංගමයේ සූදානම් නොමැති බවද ඔහු කියා සිටියා. අදාළ චෝදනාවට ලක්වන විශේෂඥ වෛද්‍යවරිය රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජිකාවක් නොවන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.